පන්විල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාතුමා පත් කරගෙන ඡන්දෙදී මගේ නම යෝජනා කරලා ඒක ස්ථිර කරලා මට ඡන්දය ලබා දුන් මානනීය සභික මහත්මයාට මම ප්‍රථමයෙන්ම ස්තුති පුද කරනවා. ඒ වගේම පන්විල ප්‍රාදේශ සභාව ගත්තාම ගාමාත්ම දුෂ්කර ප්‍රාදේශ සභාවක් හැටියට මහනුවර දිස්ත්‍රික්කයේ නම් කරලා තියෙන ප්‍රාදේශ සභාවක් අඩු පහසුකම් තියෙන මාර්ග සංවර්ධනය නොවිච්ච ඒ වගේම සංවර්ධනය නොවිච්ච ගම්මාන තියෙන අවුල් පහසුකම් තියෙන ප්‍රාදේශ සභාවක් හැටියට පන්විල ප්‍රාදේශ සභාව නගා සිටීම තමයි මම හිතන්නේ අපේ එකම අරමුණ සහ අංක එකට තියෙන අපේ අරමුණ. ඒ සඳහා අපිට කිසිම පක්ෂ ભેදයකින් තොරව අපේ ඉදිරි කටයුතු කරගෙන යාම තමයි මම හිතන්නේ අපේ බලාපොරොත්තුව. ඒකට මම දන්නවා මේ සීලුම අපේ සභික මහත්වරු මන්ත්‍රීවරු මේ සඳහා සහයෝගය ලබා දෙයි කියලා. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම මේ පළාතේ ජීවත් වෙන්නේ තාමත්ම දිලිඳු තත්ත්වයේ ඉන්න ජනතා කොටසක්. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අපේ ප්‍රධානම ගැටලුව තමයි මේ ප්‍රධාන මාර්ගය. විශේෂයෙන්ම අපේ කඳුකරේ ආදරණීය දුවේදී ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන පළාතක් හැටියට තාමත්ම දුක්ඛිත ජීවිතයක් ගත කරන ඒ කට්ටියගේ ජීවිතයත් ඉහළට ගෙනීම තමයි මම හිතන්නේ අපේ අරමුණ. ඒ සඳහා ප්‍රාදේශ සභාවෙන් අපිට ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා අපේ ජනතාව නගා සිටීම සඳහා මම තමයි අපේ එකම අරමුණ. සඳහා අපි සැදී පැහැදී සිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා. විශේෂයෙන්ම මම දේශපාලන වශයෙන් කියනවා නම් වසර 23කට පස්සේ අපේ සමිති ගණ බලවේගයට අපේ පාර්ලිමේන්තු බලය ලබා ගන්න පුළුවන්. ඒකත් අපේ ජයග්‍රහණයක්. ඒ සඳහා අපිට පක්ෂ කීපයකින් අපේ සහයෝගය ලබා දුන්නා. ඒක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් පොදු ජන එක්සත් පෙරමුණත් සර්වජන බලයේ පක්ෂයත් අපේ සහයෝගය ලබා දුන්නා. ඒ සඳහා මම මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අපේ ප්‍රාදේශ සභාවේ උපසභාපති හැටියට පොදු ජන එක්සත් පෙරමුණේ මංජුල වීරතුංග මහත්මයා පත් වෙලා ඉන්නවා. එතුමාත් ඉතාමත් හොඳ වැඩට දක්ෂ මහත්මයෙක්. ඒක නිසා අපි දන්නවා අපිට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන්. විශේෂයෙන්ම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපි විපක්ෂයේ ඉඳලා මේ ප්‍රාදේශ සභාවේ බලය ලබා ගත්තත් අපි ආණ්ඩුවත් සමග මේ දන්නවා විශේෂයෙන්ම ආණ්ඩුවත් සමග අපි එකතු වෙලා තමයි මේ ගමන යන්න ඕනේ. ඒ සඳහා මට සභාපති හැටියට කරන්න පුළුවන් සියලුම දේවල් මම කරනවා. විශේෂයෙන්ම මධ්‍යම රජයේ සහයෝගය ලබා ගනිමින් අපි කවුරුත් අපි මෙතෙන්ටපත් වෙලා ඉන්නේ ජනතාවට සේවය කරන්න. ඒ නිසා මම හිතන්නේ මධ්‍යම රජයෙන් අපිට කුඩම්මාගේ සැලකිල්ලක් කරයි කියලා. මම බලාපොරොත්තු වෙනවා මේ ජනතාවට සේවය කිරීම එකම අරමුණ නම් ඒ ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන අපිට ලබා දෙයි කියලා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ දුගී තත්ත්වයේ ඉන්න ජනතාව නගා සිටීම සහ අපි මේ තියෙන අවම පහසුකම් සංවර්ධනය කරලා හොඳ පන්විල ප්‍රාදේශ සභාවේ පුරවරයක් කරන්නට මහනුවර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දියුණු මට්ටමකට ගෙනීම සඳහා අපි අප වෙලා වැඩ කරනවා. ඒ සඳහා ශක්තිය ලබා දෙන්න කියලා මම සියලුම අපේ සභික මහතුරුන් ඉල්ලා සිටින අතර මම ආණ්ඩුවෙන් ආයාචනයක් කරනවා මේ අහිංසක ජනතාවට අපිට කලගුණ සැලකීම සඳහා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. ඒ සඳහා සහයෝගය ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පන්විලට අපේ ජයග්‍රහණය ලබා දෙනවා. ඒ වගේම අපි සංවර්ධන කටයුතු ඉදිරියටම ගෙනියනවා. බොහොම ස්තුතියි සිදු කරනවා.